අම්මා අම්මා මොකද ළමයෝ කෑ ගහන්නේ පාන්දරම? අද ඉස්කෝලේ පන්ති රැසීමක් තියෙනවා කිව්වා. මං කිව්වා ඔයාට අසනීප එන්න වෙන්නේ නැහැ කියලා. ඇයි පුතේ එහෙම කිව්වේ? ඔයාව කොහොමද අනේ මගේ ස්කූල් එකට අරන් යන්නේ? බලන්නකෝ ඔයාගේ හැටි. කැතයිනේ. යාළුවෝ මට hina වෙයි ඔයාව එක්කන් ගියොත්. ඒ නිසා එපා කිව්වේ. පුතේ මේ කෑම එක. සෙරිනා අම්මට එහෙම කියලා ඉස්කෝලේ යන පිටත් වුණා. සෙරිනා කියන්නේ රූපෙන් ලස්සන කෙනෙක්. තව පාරක් හැරිලා බලන්න ලස්සනක් තිබ්බ කෙල්ලෙක්. ඒත් සෙරිනාගේ අම්මා රූපෙන් පාටින් අඩු කාන්තාවක් වුණා. සෙරිනා ඉපදිලා ටික කාලයක් යද්දී සෙරිනාගේ තාත්තා ජීවිතෙන් සමුගත්තා. ඉතින් මේ පුංචි සෙරිනාව අම්මා තමයි බලාගත්තේ. අම්මේ මට පොත් වගේක් ඕනි. යම් පුතේ මං අරන් දෙන්න. සෙරිනායි අම්මයි දෙන්නත් එක්ක පොත් ගන්න ටවුන් එකට ආවා. එක පාරටම සෙරිනාගේ හොඳම යාළුවා එයාගේ අම්මයි මේ දෙන්නට මුණ ගැහුණා. හායි සෙරිනා. හායි කැටි. කොහෙද යන්නේ ඔයාලා? අපි මේ ටවුන් එකට ආවා. සෙරි මේ ඉන්නේ මගේ අම්මා. බලන්නකෝ මං වගේම ලස්සනයි. ඒකනේ. හායි ආන්ටි. සෙරිනා එතකොට මේ ඉන්නේ ඔයාගේ අම්මද? නෑ මේ අපි ගෙදර වැඩට ඉන්න කෙනා. එහෙමද? ඒකනේ මම බැලුවේ ඔයා මෙච්චර ලස්සනට ඉඳලා අම්මා කැත උනේ කොහොමද කියලා. එහෙනම් අපි යනවා. බයි. දෙගොල්ලම හැම සමුගත්තා. සෙරිනාගේ අම්මා සෙරිනාට හොරෙන් කඳුළු පිහදැම්මා. බලන්නකෝ මේ නන්දගේ ලස්සන. මට ලැජ්ජයි ඔයා මගේ අම්මා කියලා කියන්න. සෙරිනාගේ අම්මා වචනයක්වත් නොකිය සෙරිනාට ඕනේ බඩු අරන් දීලා ගෙදරට ආවා. එක දවසක් අනේ අම්මේ චුට්ටක් මෙහාට එන්නකෝ. ඉක්මනට එන්නකෝ. සෙරිනා මහා හයියෙන් කෑ ගහ අඬන්න ගත්තා. සෙරිනාගේ අම්මා දුවගෙන ගියා සෙරිනාගේ කාමරයට. සෙරිනා කණ්ණාඩිය දිහා බලාගෙන හොඳටම අඬනවා. අනේ අම්මේ මගේ මුළු ඇඟේම පළු දාලා කළු වෙලානේ. හරි පුතේ අපි ඉක්මනට යම් බෙහෙත් ගන්න. සෙරිනායි අම්මයි ඩොක්ටර් හම්බෙන්න ගියා. ඩොක්ටර් මොකද්ද මේ මගේ දුවට එකපාරටම උනේ? මේක සාමාන්‍යයෙන් කලාතුරකින් හැදෙන ලෙඩක්. මේකට මූණේ ඇඟේ ලොකු පළු දාලා කළු වෙනවා. අනේ ඩොක්ටර් ඉක්මනටම සනීප වෙයි නේද මගේ දුවට? ඔව් සනීප වෙයි. ඒත් ලොකු කාලයක් යයි. සෙරිනා හොඳටම අඬනවා. අම්මයි සෙරිනායි දෙන්නම ගෙදර ආවා. අනේ අඬන්න එපා මගේ පුතේ. ඔයා ලස්සනයි. ඉක්මනට ඔය ටික අඩුවේ. බෙහෙත් ගත්තානේ. දැන් බෙහෙත් බීලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඉක්මනට. හිතන්නේ අනේ මට බැහැ අම්මේ. අම්මගේ බලකිරීම නිසාම සෙරිනා ඉස්කෝලේට ආවා. මේ අර බලන්න සෙරිනාගේ හැටි. අපෝ යා කැත. සෙරිනාට එයාගේ යාළුවෝ වේලු කරන්න ගත්තා. සෙරිනා අඬාගෙනම ගෙදරට දිව්වා. අනේ අම්මේ මට බැහැ ඉස්කෝලේ යන්න. යාළුවෝ මට පිළිලු කරනවා මං කැතයි කියලා. අනේ මගේ පුතා කොච්චර ලස්සනද. දැන් බලන්න. නෑ අම්මේ නෑ. මේකුනේ මට ඔයාගේ හිත රිද්දපු හින්දා. ඔයාට කොච්චර දුක හිතුණද කියන්න මට තේරෙනවා. අනේ මට සමා වෙන්න. අනේ අම්මේ. නෑ පුතේ නෑ. මට මගේ පුතාව මලක් වගේ ලස්සනයි. ඉතින් හැම අම්ම කෙනෙක්ම තමන්ගේ දරුවෝ මොන විදිහට හිතෙද්වත් ඒව කවදාවත් හිතේ රඳවන්න හිටියේ නෑ. එහෙම තමයි අම්මගේ ආදරේ.